අපි යමු රූම් එකට. මෙන්න මේ විදියට තමයි රූම් එක තියෙන්නේ. අපි මුලින්ම මෙන්න මෙතනින් පටන් ගමු. මේක තමයි ඇඳ. මේක තමයි මං ආසම් බෙඩ්ෂීට් එක. ඒක හරිම කියුට්. ඊළඟට තියෙනවා ඊළඟට ජනේලයක් තියෙනවා. ඊළඟට මෙන්න මේ වගේ තැනක් තියෙනවා. මේකේ තියෙනවා මගේව නෙමෙයි මේ පවුඩර් තියෙනවා. මෙන්න මේක නම් මගේ එකක්. එච්චර අනිත් ඒවා ඔක්කොම නෑ. මේකයි මගේ. අනිත් ඒවා ඔක්කොම අම්මලාගේ. එතන තියෙන්නේ අම්මලාගේ බඩු. මේ යට මගේ හෙයා බෑන්ඩ්ස් තියෙනවා. ඊළඟට ටවල් රැක් එක තියෙනවා. ඊළඟට මිරර් එකක් තියෙනවා. ඊළඟට ලයිට් එක තියෙනවා. මෙන්න මෙතන මම පොඩි ඩෙකොරේෂන් එකක් වගේ හાર્ට්ස් ටිකක් දාලා මෙන්න මේ වගේ ෆොටෝ එකක් තියෙනවා. මෙතන බෑග්ස් තියෙනවා. ඒ වගේ තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට මගේ කබඩ් එක පෙන්නුවේ නැහැනේ. මෙන්න මෙතන මගේ කබඩ් එක තියෙනවා. ඒක ඇතුළ පෙන්වන්න බෑ මොකද ඒක හැඩි වෙලා ගොඩක්. මෙන්න මෙතන තියෙනවා. මෙතන තමයි මං ආසම තැන. මෙතන තමයි මගේ පෙන්වන්න දේවල් ඔක්කොම තියෙන්නේ. මෙතන තමයි. මෙතන ගත්තොත් අපි මුලින්ම පටන් ගමු මෙන්න මේකෙන්. නෑ අපි මුලින්ම යටබඩ් ටික බලමු. මෙන්න මේකේ තියෙනවා මගේ මේකප් පවුච් එක තියෙනවා. මේ තියෙන්නේ මගේ මේකප් පවුච් එක තියෙනවා. මගේ සබන් මං ගන්න සබන් තියෙනවා. මං ගන්නේ මෙන්න මේ සබන් එක. මේ මිසුමි එකයි රෙක්සෝලා එකයි. මගේ සබන් කැට තියෙනවා. බෝ එකක් තියෙනවා. මෙන්න මේකක් තියෙනවා. ඒක මේකප් බොක්ස් එකක්. කැටුල ගත්තොත් මෙන්න මෙහෙම තමයි අරින්න තියෙන්නේ. ඊළඟට මෙන්න මේක තියෙනවා. මේක දෙකක් මම යූස් කරන්න ගත්තා. මේක තියෙනවා. ස්ක්‍රන්චි එකක් තියෙනවා. මගේ වොච් එක තියෙනවා. මගේ බෙල්ට්ස් තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන්නේ. ඊළඟට එහා එකට යන්නේ. මේක නම් මම ගොඩක් පස් කරා. මේකේ වෙන ඒවා තිබ්බේ. මෙතන වගේ බූල්ස් තියෙනවා. මේ බූල්ස් නල්ලායවට ගොඩක් තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට එළියට අරන් පෙන්නන්නම්. බූල්ස් තියෙනවා. ලස්සන එක කියුට් ඒවා තියෙනවා. මේ ඇතුලේ තියෙනවා එක. මෙන්න මේවා තමයි මගේ ඒකේ තියෙන්නේ. ඒ වගේම මේකේ මගේ සල්ලි එකතු කරන බොක්ස් එකක් තියෙනවා. මේ විදියට මම සල්ලි එකතු කරන මේක. ඊළඟට මේකේ තියෙනවා මෙන්න මේ මගේ වොච් එකයි තව බෝඩ් එකයි. එච්චරයි ඒකේ නම් තියෙන්නේ. මම මේක පෙරේද අස් කරා. අනේ ලවල් මට මාරු දුක සීන් එකක් වුණානේ. බලන්නකො මම මෙන්න මේ වගේ කප් එකක් හැදුවා. මේකේ මෙන්න මෙයාව අලවලා තිබ්බ මේ දැන් මගේ අත වැදිලා කැඩුනා ඒක. අපරාධයක හැබැයි. කලවන්න ඕනේ. ඊළඟට මම මෙතන ඉඳන් පටන් ගන්නම්. මගේ අනිත් ඒවායි නම් මුකුත් පෙන්වන්න දෙයක් නැහැ. හැබැයි මේකේ ඇඳුම් තියෙනවා. මේකෙත් ඇඳුම් තමයි තියෙන්නේ. ඊළඟට මෙන්න මේ තුන. උඩ ඉඳන් බලමු. මේ මගේ සන් ක්‍රීම් එකක්. මේක මම යූස් කරන්නේ නැහැ. නිකන් තියලා තියෙන එක ගත්ත එක මම යූස් කරන්නේ. ඊළඟට තව සන් බ්ලොක් එකක් තියෙනවා. මේකත් මේ ජැනෙට් එකේ ජත් එකක් තියෙනවා මං ගාව. ඊළඟට තියෙනවා වැස්ලින් එකක් තියෙනවා. මම මේක තමයි මේ බොඩි ලෝෂන් එක විදියට මේ බොඩි එකේ ඇප්ලයි කරන්නේ. ඊළඟට තියෙනවා ලිප් බාම් දෙකක්. මේ ලිප් බාම් දෙකක් තියෙනවා.
සිද්ධා ලේප් එකක් තියෙනවා. ඊළඟට මගේ පවුඩර් එක තියෙනවා පොන්ඩ්ස් එකේ. ඊළඟට බේබි ක්‍රීම් එක තියෙනවා. මගේ ගාන්නේ නැහැ බේබි ක්‍රීම් එක. ඉතින් මගේ ඔයිල් එක තියෙනවා. ඊළඟට මගේ තව ක්‍රීම් එකක් තියෙනවා. ඊළඟට මෙන්න මේක පොඩි කාලේ අර අපි ගන්න එක මේ ළඟදිත් මම එකක් ගත්තා. මේක අර අවුවටත් යනකොටත් හොඳයි කියනවා ගන්න. ඊළඟට ඇලෝවේරා එක තියෙනවා. ඊළඟට මගේ බොඩි ලෝෂන් එකක් තියෙනවා. ඒක දැන් ඉවරයි. ඊළඟට තව සන් ක්‍රීම් එකක් තියෙනවා. මේක කියන්නේ ගෑවහම හෙනට දාඩිය දානම ළමයි. ඉතින් මට ඒක එච්චර සැටිස් නෑ. ඊළඟට මගේ පර්ෆියුම් එකක් තියෙනවා. මම ඒක බැලුවේ මගේ අනිත් පර්ෆියුම් ටික. මේ උඩ එකට ඇවිල්ලා මේ යට එකේ තියෙන එකක්. හරි. ඊළඟට දෙවෙනි රැක් එකේ තියෙනවා මගේ මොයිස්චරයිසර් ක්‍රීම් එක තියෙනවා. ඊළඟට මේ බූල් දෙකක් තියෙනවා. ඊළඟට මෙන්න මේ ඩව් එකේ පර්ෆියුම් එක තියෙනවා. ඒක මාරම සුවඳයි. මාරම කියන්නේ මාරම සුවඳයි. බෝ එක මාරම සුවඳක් තියෙන්නේ මේ ඒක තියෙනවා. මේකේ ගොඩක් පර්ෆියුම්ස් කොලොන්ස් තමයි තියෙන්නේ. ඊළඟට කොලොන් එකක් තියෙනවා. ඊළඟට මම කොලොන් තියෙන එකකට මේ ස්ප්‍රේ එකක් දාලා හදාගත්ත විදින්න ඇඟට. ඒක තියෙනවා. මගේ ඩියෝඩ්‍රන්ට් එක තියෙනවා. ඒක අයඩෙක්ස් එකක්. මගේ පොඩි මිස්ට් එක තියෙනවා. ඊළඟට තව කොලොන් එකක් තියෙනවා. ඊළඟට මගේ ෆේවරිට් පර්ෆියුම් එක තියෙනවා. මේක මේ ළඟදි ගත්තේ. මේක තායිලන්ඩ් පර්ෆියුම් එකක්. මේක මාරම සුවඳයි. ෆෘට්ස් මතක් තමයි එන්නේ. ඊළඟට තව පර්ෆියුම් එකක් තියෙනවා. ඊළඟට මම අර උඩ පෙන්නපු පර්ෆියුම් එක තියෙනවා. ඊළඟට අපි යට තට්ටුවට යමු. යට එකේ මුලින්ම තියෙනවා බේබි ඔයිල් එකක් තියෙනවා. මේක මම මේ ඔළුවේ ගන්න නැහැ. මේක මම අර මේකප් රිමූව් කරන්න ඒවට මේවට තියාගෙන ඉන්නේ. මේකෙත් අයඩෙක්ස් එකක් තියෙනවානේ. අයඩෙක්ස් ගෙදර හෙනට. ඊළඟට මෙන්න මේ වගේ බොක්ස් එකක් තියෙන මේක කයින් කරන්න පිටා. ගන්න බෑ. ඊළඟට තියෙනවා මගේ nail polish රිමූවර් එක. මේකෙන් හොඳට මේ රිමූව් වෙනවා. ඊළඟට මෙන්න මගේ බොක්ස් එකක් තියෙනවා. මේක ඇතුලේ තියෙන්නේ මගේ hair clips ටික. මේ තියෙන්නේ පොඩි මිරර් එකක් තියෙනවා. මේකට 50ක් අමුණ එක නැති වුණා. ඊළඟට මගේ ආසම hair clips තියෙනවා. බටර්ෆ්ලයි hair clip එකක් තියෙනවා. අර්ලිය hair clip එකක් තියෙනවා. මෙන්න මේ විදිහේ hair clip එක මේක මම ළඟදි ගත්තේ. තියෙනවා. ඊළඟට මෙන්න මේ hair clip එකක් තියෙනවා. ඊළඟට තව බටර්ෆ්ලයි hair clip එකක් තියෙනවා. ඊළඟට ඔය flower hair clips තියෙනවා. ඊළඟට මගේ කරාඹු තියෙනවා. මම මේවා දාන්නේ තිබ්බට. water bands තියෙනවා. ඊළඟට මගේ house badge එක තියෙනවා. 3ක් තියෙනවා. ඒක තියෙනවා. තව ටැටූ එකක් තියෙනවා. මේ ටැටූ එකේ මෙන්න මේවයි මේ කරාඹු දාලා වගේ අලවන්න පුළුවන්. ඒක තියෙනවා. මේක ඇතුලේ ටැටූස් තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන්නේ. ඊළඟට ඒ ටික ඔක්කොම ඉවරයි. මෙන්න මේක මම පෙරේද හැදුවේ. මේක මෙයා ගැලවුණා. ඒක හයි කරගන්න ඕන. මෙන්න මේක. මේ මම බෝල් වලින් හැදුවේ. දැක්කද? මේ වගේ චුටි චුටි පබළු ටිකක් කලවලා. ඔයගොල්ලෝ පේනවද මේ? මේක මග්ගේ එකට ගයි. මේකේ තියෙනවා මගේ පණ තියෙනවා. ස්පොන්ජ් එකක් තියෙනවා. බූල් එකක් තියෙනවා. මේ බූල් එක නම් මම ලේසියට දාගෙන ඉන්නේ මේකෙන්
ගන්න ලේසියට ඒක නම් දාන්නේ. ඊළඟට මෙන්න මේවා තියෙනවා. ඊළඟට තව තියෙනවා මෙන්න මේක තියෙනවා. ඒක තමයි ඒක තියෙන්නේ. චුටි පනාවක් තියෙනවා. මේ පනාවත් මම ඩෙකොරේෂන් කරා. මේ මල් දෙකක් යටට දාලා ඒක ඩෙකොරේෂන් කරා. මේ ස්පොන්ජ් එක ඊළඟට මගේ බූල් එකක් තියෙනවා. මේක මම පැක් දානකොට එහෙනම් මෙන්න මේක යූස් කරනවා. ඊළඟට මෙන්න මේ ෂේව්ස් තියෙනවා. මගේ පනාව තියෙනවා. මේක කියන්නේ මම ගැට කඩනකොට මේව කරපරා මේක දැටි ලකුයිනේ. ඒක තියෙනවා. මේ කලර් එකට මැච් වෙන තමයි මේ පනාව ගත්තේ. නිකම් මගේ පනාව තියෙනවා. මේක මම කොණ්ඩ පීරන එක. තව තියෙනවා මෙන්න මේකක්. ඒක තමයි ඒකේ තියෙන්නේ. මම මේකට හරි ආසයි නේ කෙනෙක් පුළුම් වගේ. ඊළඟට තියෙනවා මේක පොඩ්ඩක්. Oh no. ඊළඟට තියෙනවා මෙන්න මේක. මේක ළමයි අලුත්ම ලිප්ස්ටික් එක. මේක ඔයගොල්ලෝ මගේ වීඩියෝ වලින් දැකලා නැතුව ඉතින් මම මේක පෙන්නන්නේ නැහැ. අලුත්ම ලිප්ස්ටික් එක. මේක මම ඊයේ ඔක්කොම හැලුවා. මේ බලන්න දැන් මේ ටික ඔක්කොම ලිප්ස්ටික් තාඩ කරම ඔක්කොම මම හැලුවා හරකා වගේ. මේක ටික ඔක්කොම හලලා ඊයේ සින්ක් එකෙත් මේවා මේ මගේ අත්තලත් තිබ්බ. දැන් ඒවා ගිහිල්ලා මේක අයින් කළා. මම මේකට දැම්ම වෙන එකක්. මම මේකට අර කන්සීලර් වගේ ගන්න දැම්මේ. හැබැයි මේ හරි ගියේ නෑ වැඩේ. මොකද මේකේ තාම අර පාට තියෙනවනේ ලිප්ස්ටික් එකේ. මෙන්න මේ වගේ තියෙනවා තාම පාට. රෝස පාටේ මම මේක බ්ලෂර් එක විදියට ගත්තා. ඒක මගේ ලැබුණේ ලස්සන බ්ලෂර් එකක් විදියට ගන්න. ඕ. ඉතින් ඒක හිම ගත්තා. මේක නැචරලි කලර් එකක් වෙනවා නිකන්. මේක හරිම සුවඳයි නෙක්ට සුවඳයි ඒක. ඊළඟට තියෙනවා මම ආයි හදාගත්ත කන්සීලර් එකක්. මේකට මං හැදුවේ මේක මම වීඩියෝ එකක් ගත්ත හැබැයි දැම්මේ නෑ. මේකට ෆවුන්ඩේෂන් මම පාවිච්චි කරන එකයි කම්පැක්ට් පවුඩර් ටිකකුයි මොයිස්චරයිසර් ටිකකුයි නිකන් පවුඩර් ටිකකුයි තමයි මේකට ගත්තේ. ඒක නිකන් රෝස පාට වගේ වෙන්නේ තියුණු පේනවා. ඕ ඒකත් මගේ අතින් හරියට මේදී රෝස් පාට හැබැයි ඒකත් හොඳයි ගොඩක් මගේ හැමට මැචින් එකත්. ඊළඟට මගේ ලිප්ස්ටික් ටික තියෙනවා. මේ ලිප්ස්ටික් එක ඇලෝවෙරා ලිප්ස්ටික් එකක්. ඊළඟට මෙන්න මේ ලිප්ස්ටික් එක තියෙනවා. මේක තියෙනවා. මෙන්න මේක මම ඊයේ අලුතෙන් ගත්තේ. මේක තමයි මම මෙතන ඉඳන් ෆේවරිට්ම ලිප්ස්ටික් එක. මේක මාල් විදිහට මැචින් මාල් ලස්සනයි කලර් එක. ඒක තමයි තියෙන්නේ. ඊළඟට මෙන්න මෙතන තියෙනවා මම මේ ජුවලරි බොක්ස් එකකට මෙන්න මෙහෙම මේව දාලා හදාගත්තේ. ඒකේ තියෙනවා මගේ නෙක්ලස් එක. නෙක්ලස් එකයි මගේ මුත්තයි. ඒක තමයි ඒකේ තියෙන්නේ. මෙතන තියෙනවා මගේ Clutex nail polish removes. ඒක බරයි දැන්. මේ තින්ම අලුතෙන් ගත්ත Clutex එකක්. මෙතන Clutex 4ක් තියෙනවා. sorry. තව මේකෙත් Clutex එකක්. ඒකත් එක 5ක් තියෙනවා. මේක nail polish remove එකක්. nail cutter එක තියෙනවා.
අයිබ්‍රෝ පෙන්සිල් එකක් තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන්නේ. ඊළඟට මගේ ස්කින් කෙයා ප්‍රොඩක්ට්ස් එක තියෙනවා. මෙන්න මේක හෙයා බෑන්ඩ් එකක්. ඒව දානකොට දාන ක්ලිප් එකක් තියෙනවා. මේක මං හරි ආස ක්ලිප් එකක්. ඊළඟට මගේ අර මං කිව්වේ මේවා තියෙනවා. ඊළඟට මගේ ක්ලෙන්ස් එක තියෙනවා. ෆේස් වොෂ් දෙක තියෙනවා. ස්ක්‍රබ් එක තියෙනවා. ටෝන් එක තියෙනවා. ටෝන දෙකක් තියෙනවා. ටෝන දෙකයි ක්ලෙන්ස් දෙකයි තියෙනවා. ඒක තමයි මෙතන තියෙන්නේ. ඊළඟ මගේ මිරර් එකේ මම මෙන්න මේ වගේ දෙන්නෙක් කලව ගත්තා. ඊළඟට මෙන්න මෙතන උඩ තියෙනවා මගේ බේස්ලට් තියෙනවා. මගේ මේකත් බේස්ලට් එකක්. ඊසේ එතන මුද්දත් දෙකක් තියෙනවා. ඊසේ නෙක්ලස් දෙකක් තියෙනවා සිල්වර්. ඊළඟට බෑන්ඩ් දෙකක් තියෙනවා. තව බැංගල් එකක්. තව හෙයා බෑන්ඩ් එකකුත් තියෙනවා. එච්චරයි. මෙන්න මේ ටිකේ තියෙන්නේ. ඉතින් මෙතනින් මගේ වීඩියෝ එක ඉවරයි. මේක තමයි මගේ සිම්පල් රූම් ටුවර් එක. මෙච්චරයි මට කියලා පෙන්නන්න දෙයක් තියෙන්නේ. එහෙනම් ඉතින් හැමෝටම බයි. තව බ්ලොග් එකක් ගෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. බයි.